අප මෙලොවට බිහි කළ ආදරණීය දෙමාපියන්ටත් අපහට ශිල්ප ඥානය ලබා දුන් අපගේ ආදරණීය ගුරු භවතුන්ටත් සදා නමස්කාරය වේවා. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. දැනුමින් නිර්මාණාත්මක චින්තනයෙන් සහ කුසලතාවලින් සුපෝෂිත විශිෂ්ට පෞරුෂයන් බිහි කිරීමේ ප්‍රථම අඩිතාලම අධ්‍යාපනයයි. එකී අධ්‍යාපනයේ නිම්වලලු හඹා යාමට මම් පෙත්තිවර කරන ශිල්ප තක්සලාව මේ DSS සුපර් ස්පෝර්ට් දැනුමයි වාසනාවයි. එසේනම් ප්‍රථමයෙන්ම ගාල්ල ඕල්කට් මහාවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේ සිට වැඩසටහන ආරම්භ කිරීමට මත්තෙන් ගාල්ල කොට්ටාස අධ්‍යාපන කලාපයේ ගණකාධිකාරී තුෂාර මල්ප්‍රිය විතානාච්චි මැතිතුමන්වත් DSS ප්‍රදර්ශනාගාර කළමනාකාර RLK වේවල්වල මැතිතුමන්වත් ගාල්ල අධ්‍යාපන කොට්ටාසේ අධ්‍යක්ෂ JA වසන්ත මැතිතුමන්වත් DSI ප්‍රදර්ශනාගාර කළමනාකාර MJ ලුෂාන්ත මැතිතුමන්වත් ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ සහකාර විදුහල්පති HW චන්ද්‍රසිරි විතානාච්චි මැතිතුමන්වත් ගාල්ල බොනවිස්ටා විද්‍යාලයේ විදුහල්පති HAR ෆොන්සේකා මැතිතුමන්වත් ඉතාමත් ගෞරවයෙන් යුතුව මෙම අවස්ථාවට පිළිගනු ලබනවා. එසේනම් වැඩසටහන මින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මාගේ මේ ගෞරවනීය ආරාධනය දැනුමයි වාසනාවයි වැඩසටහනේ නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍ය විභූෂණ ආචාර්ය ගුණසේකර කේ පතිරණ මැතිතුමනි ඔබටයි. එසේනම් මෙලෙසින් ආරම්භ වන්නේ දේශීය අභිමානය ලොවටම ගෙන ගිය ප්‍රමුඛතම පාවහන් සන්නාමය DSS සුපර් ස්පෝර්ට් වෙතින් ඔබ වෙත ගෙන එන දැනුමයි වාසනාවයි. දේශීය අභිමානී ලෝකෙට ගෙන ගිය DSS සුපර් ස්පෝර්ට්ස් ඉදිරිපත් කරන දැනුමයි වාසනාව වැඩසටහන තුළින් අපි අදත් සුපුරුදු පරිදි අපේ විනිශ්චය මණ්ඩලය ඔබට හඳුන්වා දෙන්නම්. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දුරන්දර ඒ වගේම දැනුමයි වාසනාව වැඩසටහන දකුණු පළාතේ වසර 20කට ආසන්න කාලයක් සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කළ අප හිතවත් යෝකේ තිලක් මානවත් පත්මලාල් මැතිතුමා ඒ වගේම දැනුමයි වාසනාව වැඩසටහන තුළින් ලංකාවේ ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක් වූ ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය නීල් වසන්ත මැතිතුමා ඒ වගේම ඩී.සෙන්ටර් සාපුත්‍ර සමාගමේ කලාපීය කළමනාකාර තැන්පත් රෝෂන් අමරවීර මැතිතුමා අපේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරනවා. එමනම් අද තරඟවදින කණ්ඩායම් දෙක හඳුනාගමු. මගේ දකුණුපස නියෝජනය කරන්නේ ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයත් මගේ වම්පස නියෝජනය කරන්නේ ගාල්ල බොනවිස්ටා විද්‍යාලයේ කණ්ඩායමත්. අපි කණ්ඩායම් දෙකට සුබ පතමු. හොඳයි අපි සූදානම් තරඟය ආරම්භ කරන්න. පළමුවෙන්ම ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ අනගි අයන්සා දුවට ලැබෙන පළවෙනි අදිරේ පළවෙනි ප්‍රශ්න දෙක. සවුල් විජේබාහු ලෙස හැඳින්වූ රජුගේ නම කුමක්ද? පස්වන විජේබාහු රජතුමා. ඔව් පස්වන විජේබාහු රජතුමා. දෙවෙනි ප්‍රශ්නේ. රුසියානු විප්ලවය සිදු වූ වර්ෂය කුමක්ද? 1917 වර්ෂය. 1917. ගාල්ල බොනවිස්ටා විද්‍යාලයේ සනිදු තරුණ නෙතු දුවට ලැබෙන පළමු ප්‍රශ්න දෙක. බෝසත් විජේබාහු ලෙස හැඳින්වූ රජු කවුරුන්ද? හතරවෙනි විජේබාහු රජතුමා. හතරවෙනි විජේබාහු රජතුමා. ප්‍රංශ විප්ලවය සිදු වූ වර්ෂය කුමක්ද? 1776. දැන් අවස්ථාවක් තිබෙනවා. 1789. ඔව් 1789. ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ පුන්සෙරි ගෙහන්සා දුවට ලැබෙන පළමු අදිරේ පළමු ප්‍රශ්න දෙක. ප්‍රංශ විප්ලව සමයේ සමාජ සම්මුතිය නම් කෘති රචනා කළේ කවුරුන්ද? රූසෝ. පිළිතුර හරි ලකුණු ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්නේ. අතීතයේ කඳුරු නුවර නමින් හැඳින්වුනා ඇති ප්‍රදේශයේ වර්තමානයේ හඳුන්වන නම කුමක්ද? පොළොන්නරුව. පොළොන්නරුව. බොනවිස්ටා විද්‍යාලයේ VPM මානවඩු පුතාට ලැබෙන පළවෙනි අදිරේ පළවෙනි ප්‍රශ්න දෙක. ප්‍රංශ විප්ලව සමයේ නීතිය සාරය නම් කෘතිය රචනා කළේ කවුරුන්ද? මොන්ටෙස්කියු. ඔව් පිළිතුර හරි ලකුණු ලැබෙනවා. දෙවෙනි අවස්ථාව. අතීතයේ මහාතිත්ත හේවත් මාතොට නමින් ප්‍රකටව පැති ප්‍රදේශයේ වර්තමානයේ හඳුන්වන නම කුමක්ද? ත්‍රිකුණාමලේ.
තව අවස්ථාවක් තිබෙන පිළිතුරු. මන්නාරම ඔව් මන්නාරම. සවුත් විශ්වවිද්‍යාලයටයි අපි යොමු වෙන්නේ. ජනති යුහන්සා ඇමරිකාවේ පිහිට වූ මුල්ම ජනපදයේ කුමක්ද? වර්ජීනියා. දෙවෙනි අවස්ථාව. අතීතයේ කදම්බ නදී ලෙස හැඳින්වූ ගංගාව වර්තමානයේ හඳුන්වන නම කුමක්ද? මල්වතුඔය. ගාල බොනස්ථා විද්‍යාලයේ ජවෝද්‍යා හේෂාදී දුවට ලැබෙන පළවෙනි අදිරේ පළවෙනි ප්‍රශ්න දෙක. උතුරු ඇමරිකාවේ 13 වෙනි බ්‍රිතාන්‍ය ජනපදයේ කුමක්ද? ජෝර්ජියාව. විජය කුමරුට අභිෂේක පිණිස ගෙන්නූ කුමරිය ඇතුළු පිරිස මෙරටට ගොඩබට වරාය අතීතයේ හැඳින්වූයේ කෙසේද? මහාතිත්ත. මාතොට කියලත් කියනවා. අපි දැන් පුතේ එහෙමනම් කතා කරමු. පළවෙනි අවස්ථාව සෞත්‍රාන්ත විද්‍යාලයටයි කතා කරන්නේ අනගේ අයන් සාදුවයි. අවසරයි. එදා සතුත් එක්ක අවියෝජනීය බැඳීමක් තිබුණු ලාංකිකයා අද හිත් පිට නැති ගලක් වෙලා. එදා තාක්ෂණය නොදියුණු යුගයක මිනිස්සු හරි අමාරුවෙන් තමන්ගේ ජීවිතේ ජීවිකාව රැකගත්තා. ඒත් අද වෙද්දි තාක්ෂණික ලෝකයේ වෙලා තියෙන ශීඝ්‍ර දියුණුවත් එක්ක මිනිසා සහ සබාදාම අතර තියෙන සම්බන්ධතාව වචන වලින් විස්තර කරන්න බැරි තරමට ඈත් වෙලා. මොහොතක් සිතන්න. පාරිසරික අසමතුලිතතාවයේ සහිත යුගයක ඔබගේ ජීවිතය සුරක්ෂිතයිද? තමන්ගේ බලාපොරොත්තු පමණක් ඉටු කරගන්න වෙහෙසෙන සමාජයක ඉන්න අපි යොමු කරමු අපේ හිත අපිට සමීප අපේ සබාදහම රැකගන්න. ලංකාවේ අත් පරපුර දින දින විනාශයට පත් වෙනවා. ඔවුන් අනාගතයේ ඡායාරූපයකට පමණක් සීමා වෙන්න පුළුවන්. මිනිසා සබාදහම අභිබවා යාමට උත්සාහ කළද යම් දිනක සබාදහම මිනිසා අභිබවා යනු ඇත. මෙම ප්‍රකාශයේ සත්‍යතාවය අද නොව හෙටය. එකතු වෙන්න අත්වැල් බැඳ ගන්න. ඒ අහිංසක සතුන්ගේ ලෝකය ඕනට උදව් කරන්න. ස්තුතියි. පුන්සරි ගෙහන් සාදුවයි කතා කරන්නේ. අවසරයි. දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය කටුපොකුර සිපගනිමි හෙට මලක් වෙන පිණිස. ජීවිතයට ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. හැබැයි ඒ හැම ප්‍රශ්නයක්ම සදාකාලික නෑ. ඉතින් මේ සදාකාලික නැති ප්‍රශ්න නිසා ඇයි අපි මෙච්චර දුක වෙන්නේ? අපි මේ ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන. මේ ප්‍රශ්න ජීවිතෙන් අත් කරන්න බෑ. ජීවිතේට එන එක අපිට වළක්වන්න බෑ. ඉතින් අපි ප්‍රශ්න වලට අපි කරන්න ඕන ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දීම මිසක් ජීවිතය අතහරින එක නෙවෙයි. ඉතින් වර්තමාන සමාජයේ පුරුදු වෙලා තියෙනවා ඕනම ගැටලුවකදී සියදිවි නසා ගන්න. ඉතින් ප්‍රශ්න වලින් සාර්ථකත්වයට පත් වුණු බොහෝ උගතුන් කියලා තියෙනවා. ඊළඟ අවස්ථාවත් ඔපිටමයි කතා කරන්නේ ජනති යුහන්සා. අවසරයි. මනං උසතීති මනුස්සානං සත්වයින් අතර උසස්ම සත්වයා විදිහට සලකන මිනිස්සාද ඉන්නේ මොන වගේ තැනකද? එදා වෙරළු ගෙඩිය හරි යටකට කපාගෙන කන්න පුරුදු වෙලා හිටිය අපි අද වැටමයි මේ කොස් ගහටත් තැන කොටා ගන්නවා. ඉතින් කෝ මේ කියන මනුෂ්‍යත්වය එක පරයා එක නැගෙන අසම තරගකාරීත්වය නිසා අද මිනිස්සු උදේ අවදි වෙච්ච වෙලේ ඉඳන් රෑ ජාම වෙන කමුදල් පසුපස හැල්මේ දුවගෙන යනවා. මේ තත්ත්වය නිසා නිර්මාණය වෙන්නේ තමන්ගේ අසල් වැසියා සහෝදරයා විතරක් නෙමෙයි අම්මා තාත්තා පවා නොහඳුනන සමාජයක්. මේ උතුම්යයි හැඳින්වෙන මිනිසා දිනෙන් දින මේ ළඟවන්නේ මිනිසා සහ තිරිසන්ගත සත්‍ය අතර කිසිදු වෙනසක් නොමැති සමාජයක නෙවෙයිද? මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවි නැගෙන ඒ හිරුමල මේ දෙරනේ. එදා කොඹුරේ තිබුණ මනුස්සකම් අද තට්ටු ගෙවල් වල නැහැ. ඉතින් සහෝදර සහෝදරියනි ආරාධනා කරනවා එක්වෙමු නැගී සිටිමු පතුරුවාලමු මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ. ස්තුතියි. ඊළඟ අවස්ථාව බොන විශ්වවිද්‍යාලයටයි. අවසරයි. කෘත්‍රිම බුද්ධිය නව විදුලියයි. 18 වන සියවසේ ලෝකයේ විදුලිය සොයා ගැනීමත් සමග සමාජය තුළ රැකියාව උත්පාදනයේ කාර්මික විප්ලවය වැනි සමාජ ප්‍රවණතාවයන් ඇති වුණා. ඒ වගේම මිනිස් මොළයට සමාන ක්‍රියාකාරීත්වයක් තියෙන AI තාක්ෂණය සමාජයට හඳුන්වා දීමත් සමග සමාජය තුළ විශාල මානව විප්ලවයක් ඇති වෙලා තියෙනවා. 2021 වර්ෂයේ වෙනට ලෝකයේ ක්‍රියාත්මක ව්‍යාපාර වලින් 77%ක්ම AI තාක්ෂණය පදනම් කරගෙන දිනුනලා තියෙනවා. ඉතින් ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම, අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම ඇතුළු එදිනදා ජීවිතයේ වැඩ කටයුතු රැසක් සාර්ථක කරගන්න මෙන්න මේ කෙනේ AI තාක්ෂණය අපිට උපකාර වුණා. ඒ වගේම 2030 වර්ෂයේ වෙනට ලෝකයේ ක්‍රියාත්මක රැකියාව වලින් කෝටි 8ක ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමකටද අපි මුහුණ දීලා තියෙනවා. ඉතින් රැකියාව අහිමිවීම පුද්ගලික දත්ත අන්සත්වීම වගේම සාවාද්‍ය තොරතුරු ලැබීම වගේ අවදානම් වලටත් අපි මෙන්න මේ කෙනේ AI තාක්ෂණය භාවිත කරලා මුහුණ දෙනවා. ඉතින් AI කියන විදුලිය තුලින් ලෝකය ආලෝකමත් කරන්නේද
VPM මානවඩු උපතයි. අද අපි දමනකුණු හෙට අපි විනාශ කරයි. අවසරයි මම අද කතා කරන්න යන්නේ ලංකාවේ මූලික පරිසර ගැටලුවක් වෙලා තියෙන මේ කැලිකසල පිළිබඳවයි. මේ කැලිකසල පිළිබඳ කතා කිරීමෙන් අපිට මූලික කොටස් දෙකකට බෙදලා කතා කරන්න පුළුවන්. ඒ දිරණ කැලිකසල මෙන්ම නොදිරණ කැලිකසලයි. අද වෙනකොට ලංකාවේ දිනකට ටොන් 7000කට අධික කැලිකසල ප්‍රමාණයක් පරිසරයට මුදා හරිනවා. එමගින් ජලය වාතය මෙන්ද පරිසරයේ අධික ලෙස දූෂණය වෙනවා. ඒ වගේම ලංකාවේ සිදුවන මරණ වලින් 40%කටත් වඩා සිදුවන්නේ මෙන්න මේ කියන කැලිකසල හේතුවෙන්. උදාහරණයක් ලෙස 2017 වර්ෂයේදී මීතොට මුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් 40කට අධික පිරිසක් මිය ගියා. ඒ වගේම ලංකාවේ සිදුවන සත්ව වඳවීම් යාම් වලට මේක මූලික වශයෙන් බලපානවා. මදක් සිතන්න ජපානයේ මූලික අධ්‍යාපනය ලැබීමට යන දරුවෙකු මුලින්ම ඉගෙන ගන්න මේ කසල කළමනාකරණය පිළිබඳව. ඇයිද අපගේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ යොදාගත නොහැක්කේ? එමෙන්ම අද ලංකාව තුළ පවතින කොලිකසල භාවිතා කරමින් යම් නිෂ්පාදන සිදු කරමින් රටේ ආර්ථිකයට පිටිවහලක් කරගත හැකියි. අවසාන වශයෙන් මට කියන්න තියෙන මෙච්චරයි. අනාගත ජීවිත රැක ගන්න පරිසර සුවකින්. නැවතත් ඔය පිළිමයි කතා කරන්නේ ජයොද්දා ඒ සාධිතුවයි. මග හොඳට පෙනේ නම් යන්න දැසත් පෙනේ නම් කිමද බැඳිවල යන්නේ මන් මුලා වූයාකසේ සෙනම් අවසරයි. අද මම කතා කරන්නේ කාලීන මාතෘකාවක් වුණත් තාමත් විසඳුමක් නැති ගැටලුවක් වුණු මත්ද්‍රව්‍ය ගැන. අද වන විට මේ මත්ද්‍රකුසාගේ ප්‍රධානම ගොදුර බවට පත් වෙලා තියෙන්නේ අනාගත පරපුරයි. ඊට හේතු වෙලා තිබෙන්නේ දරුවන් පිළිබඳ දෙමාපියන්ගේ නොසැලකිලිමත් භාවයත් ඔවුන්ගේ නොගැලපෙන මිතුරන් ආශ්‍රය කිරීම හා ඔවුන්ට සමාජය පිළිබඳ දැනුමක් නොමැති වීමයි. දැඩි තරංකාරී සමාජයක ජීවත් වෙන ගොඩක් තරුණ තරුණියෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන හේතුව තමයි ඔවුන්ගේ සමාජය පිළිබඳව ඔවුන්ට කිසිම අවබෝධයක් නැතිවීමත් පාසල් හා අමතර පන්ති ගොස් ඔවුන් හෙම්බත් වුණාට පස්සේ ඔවුන්ට හම්බෙන සමීප මිතුරත් වෙන්නේ මෙන්න මේ මත්ද්‍රව්‍යකින්ද. ඔවුන් මේ රටක ජීවනාලය බඳු අනාගත පරපුර මෙසේ අකලට පරවී යාම ඉතා ඛේදනීය තත්ත්වයක්. ඔවුන්ට මේ අපරාධේ මුදවා ගන්න පුළුවන් වෙන්නේ දෙමව්පියන්ට පමණයි. ඉතාමත් වැදගත් අදහස් ප්‍රකාශ කළ අපේ දරුවන්ට ඔබෙන් හොඳ අත්වල සමාව දෙන්න. දේශීය අභිමානීය ලෝකෙට ගෙන ගිය DSI සුපර් ස්පෝර්ට්ස් ඉදිරිපත් කරන දැනුමේ වාසනාවට සනාතුරෙන් අප සූදානම් කඩින් ප්‍රශ්න යොමු කරන්න. පළමුවෙනි අවස්ථාව සවුත්ලන්ඩ් විද්‍යාලයටයි මෙන්න ඔබ කණ්ඩායමට හිමි කඩින් ප්‍රශ්නය. නඩු විභාගයකින් පසු එල්ලා මරා දැමුණු සදාම් හුසේන් විසින් පාලනය කළ රට කුමක්ද? ඉරාකය. ගාල බොනුස්ථා විද්‍යාලයටයි මේ කඩින් ප්‍රශ්නය. ඒකාධිපති පාලකෙක් වූ බෙනිටෝ මුසෝලිනි පාලනය කළ රට කුමක්ද? ඉතාලිය. සවුත්ලන්ඩ් විද්‍යාලයටයි මේ කඩින් ප්‍රශ්නය. රූමස්වල අබේ භූමිය පිහිට ඇති දිස්ත්‍රික්කය කුමක්ද? ගාල දිස්ත්‍රික්කය. බොනුස්ථා විද්‍යාලයටයි මේ කඩින් ප්‍රශ්නය. කැලින් රජමහා විහාරය පිහිට ඇති දිස්ත්‍රික්කය කුමක්ද? ගම්පහ දිස්ත්‍රික්කය. සවුත්ලන්ඩ් විද්‍යාලයටයි මේ කඩින් ප්‍රශ්නය. මියන්මාරයේ අගනුවර කුමක්ද? රැංගුන්. ගාල බොනුස්ථා විද්‍යාලයටයි මේ කඩින් ප්‍රශ්නය. මැලේසියාවේ අගනුවර කුමක්ද? කුවාලාලම්පූර්. ඔව් පිළිතුර හරිය ලකුණු ලැබෙනවා. අද තරඟයට සහභාගී වූ කණ්ඩායම් දෙකට අදාළ ප්‍රශ්න අපි යොමු කරා. අපි බලමු විනිශ්චය මණ්ඩලයේ තීරණය. ජීවිතයේ තබන හැම වැදගත් පියවරකටම DSI. අද තරඟයට සහභාගී වූ සවුත්ලන්ඩ් විද්‍යාලයයි ගාල බොනුස්ථා විද්‍යාලයයි ලකුණු ලබා ගැනීමේ වේගය අනුව සම ලකුණු ලබාගෙන තිබෙනවා. අපි නැවතත් ඒ කණ්ඩායම් දෙකට ප්‍රශ්න දෙකක් යොමු කරනවා. ඒ ප්‍රශ්න දෙකටත් පිළිතුරු සැපුවොත් අපි ටොස් එකක් දාලා ඒකට තමයි ජයග්‍රහණය කරලා දෙන්නේ. හරි. පළවෙනි අවස්ථාව සවුත්ලන්ඩ් විද්‍යාලයටයි මේ කඩින් ප්‍රශ්නය. අප රටේ ආරම්භ කළ ප්‍රථම ගොවි ජනපද ව්‍යාපාරය කුමක්ද? ගල්ඔය ව්‍යාපාරය. ඔව් පිළිතුරු හරි ලකුණු ලැබෙනවා. ගාල බොනුස්ථා විද්‍යාලයටයි මේ කඩින් ප්‍රශ්නය.
ශ්‍රී ලංකාවේ පළමු රබර් පැලය රෝපණය කරන ලද උද්‍යානයේ නම කුමක්ද? හිනරත්ගොඩ උද්‍යානය. හෙන්ඩත්ගොඩ උද්‍යානය. ප්‍රතිඵල ඔබ වෙත ප්‍රකාශයට පත් කිරීමටයි අප දැන් සූදානම් වන්නේ. ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ KPG අනුගේ අයන්සා ලකුණු 57ක් ලබාගෙන තිබුණා. ඉන්පසු අමතර ප්‍රශ්නෙට ඒ දරුවා උත්තර දුන්නා. ඒ අනුව ලකුණු 67ක් වෙනවා. HK පුන්සරි ගෙහන්සා ලකුණු 26ක් ලබාගෙන තියෙනවා. APG චනුකි යුහන්සා ලකුණු 28ක් ලබාගෙන මුළු ලකුණු 121යි. බොනවිස්ටා විද්‍යාලයේ ආර් සනිඳු තරුණෙතු ලකුණු 37යි. VPM මානවඩු කලින් ලකුණු 47යි. අමතර ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ලකුණු 10යි 57යි. BL ජවෝද්‍යා හේෂාදී ලකුණු 27යි. ඒ අනුව මුළු ලකුණු 121යි. කණ්ඩායම් දෙකම සම මට්ටමයකට පත් වුණා. ඉන් පස්සේ අපේ තීන්දුව තමයි නිශ්චය මණ්ඩලය ඔවුන්ව උරගා බලනවා කාසියක් උඩ දමා. ඒ අනුව කාසියක් උඩ දමා තමයි තීරණය ලබා ගත්තේ. එහි වාසිය සවුත්ලන්ඩ්ස් විද්‍යාලය දිනාගෙන ඊළඟ වටයට සුදුසුකම් ලැබීම සඳහා උරුමකම් කිව්වා ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලීය කණ්ඩායම. හොඳ අපි සූදානම් අද තරඟයේ පාසල් දෙකේම ඉතාමත්ම වාසනාවන්ත ජයග්‍රහණයක්. කොයි දේ වුණත් කාසියක් උරගා බැලීමේ අවස්ථාවක් ජාත්‍යන්තර මට්ටමින් සිද්ධ වෙනවා. ඒ අනුව තමයි මිනිස්සු මල්ලේ තීරණය ගත්තේ. ඊටම ශ්‍රේෂ්ඨ තරඟයක් පවත්වලා බොනවිස්ටා විද්‍යාලයේ කණ්ඩායම තරඟෙන් ඉවත් වෙනවා. ඒ අනුව සහතික සාත්‍රිණිපත් ප්‍රදානයේට ඔබ කණ්ඩායම සුදුසුකම ලබනවා. අපි අවස්ථාවට ආරාධනා කරනවා ගාල්ල කොට්ටාස් අධ්‍යාපන කාර්යාලයේ ගණකාධිකාරී තැන්පත් තුෂාර මල්ප්‍රිය විතානාච්චි මැතිතුමාණන්ටත් ඩී සැම්සන් සහපුත්‍ර සමාගමේ ප්‍රදර්ශනාකාර කළමනාකාර RLK වේවල්වල මැතිතුමාටත් වේදිකාවට පැමිණෙන ලෙස බොනවිස්ටා විද්‍යාලයට නියමිත සහතිකපත් පිරිනමන්නට අපේ ආරාධනාව පිළිගෙන පැමිණි ගාල්ල කොට්ටාස් අධ්‍යාපන කාර්යාලයේ ගණකාධිකාරී තැන්පත් තුෂාර මල්ප්‍රිය විතානාච්චි මැතිතුමාට අපේ ඇරයුම බොනවිස්ටා විද්‍යාලයට නියමිත සහතිකපත් පිරිනමන්න. මේ ඇලහා ජොලසේ කඳුහා හෙල රාජ විරාජ පූනන විද්‍යා සකල කලා රස පූරිත වූ මහධන කිරිවැවකට දෝත දෝත ඩී සැම්සන් සහපුත්‍ර සමාගම තිල්ලකන දිල්ලිපත් ප්‍රදානයට අපේ ආරාධනාව ඩී සැම්සන් සහපුත්‍ර සමාගමේ ප්‍රදර්ශනාකාර කළමනාකාර තැන්පත් LK වේවැල් මැතිතුමා. ඒ වගේම අද තරගයෙන් හොඳම කතාව කරමින් ජයග්‍රහණය හිමි කරගෙන තිබෙන්නේ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ චනුති යුහන්සා. අප අපේක්ෂා කරන දේ අපට ලබා දීමට ජීවිතය බැඳී නොමැත. එය වාසනාවෙන්ද ලැබිය හැක. ඒ අනුව අර්ථවත් දැනුමෙන් හා ආකල්ප වලින් හෙබි අභිමානවත් අනාගත දරුපුරපුරක් බිහි කිරීම උදෙසා ශ්‍රී ලාංකීය පාසල් සිසුන්ගේ පෙරගමන් කරුවන් වන DSI සුපර් ස්පෝර්ට් සමග අත්වැල් බැඳ ගනිමින් දැනුමයි වාසනාවයි වැඩසටහනේ තවත් එක් සුවිශේෂී තරඟාවලියක සමාප්තියයි මෙසේ සයිටුවන් වන්නේ. මෙම වැඩසටහනේ බෙහෙවි වූ ප්‍රවීණ මාධ්‍යවේදී මාධ්‍ය විභූෂිත ආචාර්ය ගුණසේකර කේ පතිරණ මැතිතුමන්ටත් අද දින විනිශ්චය කටයුතු හා එක් වූ විනිශ්චය මණ්ඩලයටත් DSI සුපර් ස්පෝර්ට් නිෂ්පාදන අංශයේ නියෝජිත මහත්මීන්ටත්
වැඩසටහනේ සත්කාරක පාසල් ලෙස කටයුතු කරන ගාල්ල ඔල්කට් විද්‍යාලීය විදුහල්පතිතුමන් ඇතුළු පාසල් ප්‍රජාවටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනු ලබනවා. අද දින තරඟවැදී ගාල්ල බුණවිස්ටා විද්‍යාලයටත් ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයටත් අපගේ උණුසුම් සුභාශිංසන පුද කරමින් දෙවනීම දක්ෂයින් අතරින් සුදක්ෂයින් සොයා යන තවත් අපූරු තරගයකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා මේ DSI සුපර් ස්පෝර්ට් දැනුමයි වාසනාවයි.